රයිට් අපි කලින් එපිසෝඩ් එක කතා කර බාකොඩ් ටෙක්නෝජි එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගැන එකක් 1D බාකොඩ් කියන ටෙක්නෝජි එක සහ එක තමයි 2D කියන බාකොඩ් ටෙක්නෝජි එක ඒ ටෙක්නෝජීස් වල ලේබල් ජාති ගණනාවක් ගැන විස්තර ඇතුව කතා කර මං හිතනවා අට ෆුල් අයිඩියක් හම්බුනා කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ කතා කරපු 1D and 2D වල තියෙන ලේබල් කොහොමද ස්කෑන් කරන්න පුළුවන් ටූල්ස් මොනවද කියලා. ඉතින් සරල කියනනම් බාකොඩ් ස්කෑනර්ස් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. බාකොඩ් ස්කෑනස් වල ගත්තොත් එහෙම බාකොඩ් ප්‍රධාන වශයෙන් ස්කෑනස් 4ක් මාකට් එකේදී තියෙනවා. පළවෙනි එක තමයි ලේසර් ස්කෑනර්ස් කියලා කියන්නේ. මේ බාකොඩ් ස්කෑනර් එක වැඩ කරන විදිය සරලවම කිව්වොත් එහෙම මේක ඇතුළේ තියෙන ලේසර් එක ඊටාම සියුම් විදිහට සැලවෙන පොඩි කන්නඩියක් වගේ මිර එකක් තියෙනවා. එතකොට මේ මිර එකේ වැදිලා පරාවර්තනය වෙලා තමයි එළියට එන්නේ ලේසර් බීම් එකක් විදියට. එතකොට මේ ලේසර් බීම් එක අදාළ බාකෝඩ් එකට උඩ වැදිලා ඒකේ තියෙන බාකෝඩ් ඉරි ටික තියෙනවනේ. එතකොට ඒ කලිනුත් ඉගෙන ගත්ත එක ඉරක පළල සහ ඉරි දෙකක් අතර තියෙන පරතරය මෙන්න මේක බේස් කරගෙන තමයි බාකෝඩ් ලේබල් එක ඩේටා තියාගන්න මෙකනිසම් එක වෙන්නේ. ඉතින් මේක අර ලේසර් එකෙන් රීඩ් කරලා අදාළ අවුට්පුට් එක අපිට අරන් දෙන මෙකනිසම් එකක් තමයි මේ ලේසර් බාකෝඩ් රීඩර් එකේදී වෙන්නේ. ඉතින් මේ බාකෝඩ් රීඩර්ස් සාමාන්‍යයෙන් මාකට් එකේ ටිකක් මිලින් අඩුයි. සාමාන්‍ය බජට් එකකට ගන්න පුළුවන් ඔයාලට. හැබැයි මේ බාකෝඩ් රීඩර්ස් වල ඔයාලට රීඩ් කරන්න පුළුවන් වෙන්නේ 1D ටෙක්නෝලොජි එකට අදාළ තියෙන බාකෝඩ් ලේබල්ස් විතරයි. උදාහරණයකට ගත්තොත් එහෙම අපි කලින් එපිසෝඩ් එකේ ඉගෙන ගත්ත 1D ටෙක්නෝලොජි එකට අදාළ බාකෝඩ් ලේබල් ಜಾති ගණනාවක් තිබ්බනේ. උදාහරණයක් ගත්තොත් EAN 13 UPCA ITF14 කෝඩ් 128 කෝඩ් 39 ඔය වගේ ගණනාවක් තිබ්බනේ. එතකොට මේ වගේ ලේබල්ස් තමයි වාට රීඩ් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලේසර් බාකෝඩ් රීඩර් එකක් හරහා. සාමාන්‍යයෙන් මේ වගේ රීඩර්ස් වල රේන්ජ් එක ගැන කතා කරොත් ඒ කියන්නේ බාකෝඩ් ලේබල් එකක් සහ ඔයගේ ස්කෑනර් එක අතර තියෙන රේන්ජ් එක ගත්තොත් එහෙම සාමාන්‍ය රීඩර් එකකින් සෙන්ටිමීටර 60ක වගේ ප්‍රමාණයක් වෙනකන් රීඩ් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඊට වඩා දුර ඉඳලා රීඩ් කරගන්න උවමනාවක් තියෙනවා නම් මොන හරි ප්‍රොඩක්ට් එකක් ඔයා සමහර වෙයාහවුස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මොන හරි කඩේ නැත්නම් උඩ රැක් වල බඩු ස්ටෝ කරලා තියෙනවා වෙන්න පුළුවන්. එමුණොත් ඔයාට ටිකක් දුර ඉඳලා වගේ ස්කෑන් කරගන්න ඕන නම් සාමාන්‍යයෙන් මිඩල් ප්‍රයිස් වල යන ඒවත් තියෙනවා. සාමාන්‍ය මීටර 5ක් වෙනකන් රේන්ජ් එකේ බාකෝඩ් රීඩර්ස් ඔයාට මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට. සාමාන්‍ය ස්පීඩ් එක ගැන කතා කරොත් එහෙම මේ වගේ ලේසර් බාකෝඩ් රීඩර් එකක් සාමාන්‍ය හොඳ ස්පීඩ් එකකින් වැඩ කරනවා. ඒ වගේම තමයි කොස්ට් එක අනික් බාකෝඩ් රීඩර්ස් වලට සාපේක්ෂව 1D බාකෝඩ් රීඩර් එක කොස්ට් එක සැලකිය යුතු ප්‍රමාණයක් අඩුයි. සාමාන්‍යයෙන් මේ වගේ බාකෝඩ් රීඩර්ස් හොඳයි බෑක් ඔෆිස් වගේ එන්වයරන්මන්ට් එකක නිතරම බාකෝඩ් ප්‍රොඩක්ට්ස් අල්ලන්නේ නැතුව සාමාන්‍ය ටිකක් අඩු ප්‍රමාණයක් දවසට මේකත් එක්ක ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා නම් වගේ තැනකට හොඳයි. ඔයාට වැඩියෙන් ප්‍රොඩක්ට්ස් අල්ලලා නිතරම පාවිච්චි කරන්න තියෙනවා නම් ඒවට ගැලපෙන බාකෝඩ් රීඩර්ස් වෙනම තියෙනවා. අපි ඉස්සරහදී ඒක කතා කරමු. අනික් එක තමයි මේකේ තියෙන අවාස් පැත්ත කතා කරොත් එහෙම මේකේ ඔයාට QR රීඩ්ස් එහෙම කියවන්න හැකියාවක් නැහැ. සරලවම කියනවා අපි අර කලින් ඉගෙන ගත්ත 2D බාකෝඩ් ටෙක්නෝලොජි එකේ තියෙන කිසිම දෙයක් ඔයාට මේකෙන් රීඩ් කරන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ වගේ ලේසර් බාකෝඩ් රීඩර්ස් වලින් ස්ක්‍රීන් එක තියෙන නැත්නම් ඩිජිටල් ස්ක්‍රීන් එක තියෙන බාකෝඩ් රීඩර් එකක් රීඩ් කරගන්න හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක වැඩ කරන්නේ ලේසර් ලයිට් එක අර බාකෝඩ් ලේබල් එකට වැදිලා ඒකේ තියෙන ආලෝකය පරාවර්තනය කරගෙන. ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් එක ඒක හරියට කරන්න හම්බ වෙන්නේ නැති නිසා මේ ලේසර් බාකෝඩ් රීඩර්ස් වලින් ඒ හැකියාව හරියටම ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ අතින් මේ වගේ බාකෝඩ් රීඩර් එකක් වැටුනොත් එහෙම අර අපි කියවන්නේ මේ බාකෝඩ් රීඩර්ස් ඇතුලේ පොඩි හෙලවෙන කන්නඩියක් වගේ නැත්නම් පොඩි මිරර් එකක් තියෙනවා කියලා. ඉතින් මේවා හැම ඩැමේජ් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හදිසි හරි ගැස්සිලා හරි වැටුනොත් හරි මේ වගේ අර වෙරි සෙන්සිටිව් තියෙන අයිටම්ස් ඩැමේජ් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඩැමේජ් වෙච්ච වගේ තියෙන ලේබල්ස් තියෙනවා නම් ඒවත් මේ වගේ බාකෝඩ් ස්කෑනර්ස් වලින් රීඩ් කරන්න ටිකක් අමාරුයි. ඒවත් රීඩ් කරන්න පුළුවන් හොඳ රීඩර්ස් තියෙනවා මේ වෙද්දි මාකට් එකේ. ඒ නිසා මේ වගේ ලේසර් බාකෝඩ් රීඩර් එක චර ලොකු දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ කාරණා එක්ක ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට මේ වගේ ලේසර් බාකෝඩ් රීඩර් එකක් ගැලපෙනවද නැද්ද කියලා. රයිට් ඊළඟට අපි එනවා CCD බාකෝඩ් ස්කෑනර්ස් කියන જાතියට. ඒ වගේම මේකට කියනවා linear image barcode scanners කියලාත් මේකට කියනවා. රයිට් එතකොට මේ බාකෝඩ් ස්කෑනර්ස් වලිනුත් 1D බාකෝඩ් ටෙක්නොලොජි කියන බාකෝඩ් ලේබල්ස් જાතියක රීඩ් කරන්න හැකියාවක් තියෙනවා.
EN13 කෝඩ් 128 කෝඩ් 39 UPG මේ වගේ තියෙන බාකෝඩ් සෙට් එකම මේ රීඩ් කරගන්න හැකියාව තියෙනවා. ලේසර් බාකෝඩ් ස්කෑනර්ස් වලට සාපේක්ෂව මේකේ තියෙන විශේෂවාසියක් තමයි මේකෙදි මොබයිල් ෆෝන් වල නැත්නම් ටැබ්ලට් වල ඒ වගේ ඩිජිටල් ස්ක්‍රීන් වල තියෙන බාකෝඩ් ලේබල් උනත් මේ ස්කෑනර්ස් වලින් රීඩ් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක අර ලේසර් බාකෝඩ් රීඩර්ස් වගේ ලේසර් ලයිට් එකක් සර්ෆේස් එකට වැටිලා ඒක ඩිටෙක්ට් කරගෙන ඒකේ තියෙන ආලෝකය පරාවර්තනය කරගෙන ඩේටා ප්‍රොසෙස් කරන සිදුවීමක් නෙමෙයි මේකෙදි වෙන්නේ ඉතාමත් සියුම් සෙන්සර් ලයිට්ස් වලින් ඉමේජ් එකක් කැප්චර් කරගෙන ඒක ප්‍රොසෙස් කරගන්න සිදුවීමක් තමයි වෙන්නේ. ඒ නිසා මේකට ඩිජිටල් ස්ක්‍රීන් වල තියෙන ලේබල් උනත් රීඩ් කරගන්න හැකියාව තියෙනවා. අනික එක තමයි මේක සාමාන්‍යයෙන් ලේසර් ස්කෑනර්ස් වල තරම් ගොඩක් දුර තියාගෙන රීඩ් කරන්න බෑ අපිට ලේබල් එක. සාමාන්‍යයෙන් උපරිම සෙන්ටිමීටර 60ක් විතර වගේ ප්‍රමාණයක් තමයි මේ වගේ රීඩර් එකකින් අපිට බාකෝඩ් ලේබල් එකක් ස්කෑන් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බාකෝඩ් ස්කෑනර්ස් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට බෑක් ඔෆිස් එකේ තියෙන වැඩවලට වැඩියම හයි වැලියු එකකින් නිතරම පාවිච්චි වෙන්නේ නැති තැන් වලට සාමාන්‍යයෙන් මේ වගේ බාකෝඩ් ස්කෑනර්ස් කරලා පාවිච්චි කරනවා. ඉතින් මේ බාකෝඩ් ස්කෑනර්ස් වල වාසි ගැන කතා කරොත් එහෙම මේක සාමාන්‍යයෙන් ලේසර් බාකෝඩ් ස්කෑනර්ස් වලට වඩා ඩියුරබිලිටි එක වැඩි. ඒකට හේතුව මේකේ ඇතුලේ අර මූව් ඉන් මිරර්ස් වගේ දේවල් නැති නිසා මේක සාපේක්ෂව ටිකක් කාලයක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ බාකෝඩ් ස්කෑනර්ස් වලට ගන්න පවර් එක සාපේක්ෂව ටිකක් අඩුයි වගේම ඉමේජ් එකක් අරගෙන ඒකේ තියෙන data process කරන නිසා ලේසර් ස්කෑනර්ස් වලට සාපේක්ෂව මේකේ ටිකක් ෆේඩ් වෙච්ච ඩැමේජ් වෙච්ච බාකෝඩ් ලේබල්ස් රීඩ් කරගන්න හැකියාව මේ ස්කෑනර්ස් වල තියෙනවා. මේකේ අවාසි පැත්තෙන් ගත්තොත් එහෙම 1D බාකෝඩ් ටෙක්නොලොජි එකේ තියෙන ලේබල්ස් වලට විතරයි මේකෙන් ස්කෑන් කරන්න පුළුවන්. ඉතින් ඒක සහ උපරිම සෙන්ටිමීටර 60ට අඩුවෙන් වගේ ප්‍රමාණයක් ඇතුළත තමයි ස්කෑන් කරන්න පුළුවන් රේන්ජ් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවාසිත් මේ බාකෝඩ් ස්කෑනර්ස් වල තියෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකට CCD බාකෝඩ් ස්කෑන් එකක් ගන්නවද කියලා අපි මේ කතා කරපු දේවල් එක්ක කම්පෙයාර් කරලා බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. right අපි යනවා ඊළඟට omni directions කියන barcode scanner જાතිය ගැන කතා කරන්න. එතකොට මේකෙදි අනික scanners වලට වඩා මේක වෙනස්. ඒක වෙනස් වෙන්න හේතුව තමයි අපි කලින් කතා කරපු barcode scanners වලදී ඒකේ තියෙන light එකට නැත්නම් laser එකට barcode එක ඇල්ලුවම තමයි ඒක read කරේ. හැබැයි මේ කියන barcode scanners වලදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි වෙන්නේ laser light 20ක් විතර ඉස්සරහට මකුළු දැලක් වගේ project කරන system එකක් තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ scanner එකේ බාකෝඩ් ලයින්ස් ටික ප්‍රොජෙක්ට් කරන ස්කෝප් එක ඇතුලේ ඔයා මොන විදිහට බාකෝඩ් ලේබල් එකක් ඇල්ලුවත් රීඩ් කරගන්න හැකියාව තියෙනවා මේ බාකෝඩ් ස්කෑනර්ස් වලට. එතකොට මේවා පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට ෆුඩ් සිටි වල චෙක්අවුට් කරන තැන් වලට වගේ. මොකද සෑහෙන ඒ වගේ තැන් වල සෑහෙන ප්‍රමාණයක් ප්‍රොඩක්ට් ස්කෑන් කරන්න වෙනවා බිල් කරද්දි. ඉතින් මේ වගේ ස්කෑනර් එකක් පාවිච්චි කරොත් එහෙම අර අනික් බාකෝඩ් ස්කෑනර්ස් වල වගේ ඒකේ ලයිට් එකටම ගිහින් අල්ලලා ඉන්න ඕනේ නැහැ. මේක ටක් ගාලා කොයි පැත්තෙන් කොයි විදිහට දැම්මත් මේ ලේසර් ලයිට් මකුළු දැලට අහුවෙච්ච ගමන් ටක් ගාලා එයා අඳුර ගන්නවා. ඉතින් ඒ නිසා ගොඩක් ෆාස්ට් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ omni directions barcode scanners ගත්තොත් එහෙම මේවා ගොඩක් වෙලාවට 1D ටෙක්නොලොජි එකට අදාළ barcode labels scan කරන්න පුළුවන් විදිහේ scanners තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ඔයාලට 2D type එකේ label scan කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් shop එකෙන් අහලා බලන්න ගන්න කලින් 2D support කරන omni directions barcode scanner උත් තියෙනවා. එතකොට ඔයාලට ඒ වගේකට යන්න පුළුවන්. කොහොම වුණත් මේක 1D barcode base කරගෙන එන එකක් තමයි මේ omni directions කියලා කියන්නේ. මේකත් ගොඩක් වෙලාවට EN13 UPC වගේ international barcode format වලට හොඳටම optimize කරලා එන barcode scanners જાතියක් තමයි මේ omni directions scanners. මේ වගේ barcode scanners ගොඩක් වෙලාවට එන්නේ එක තැනක තියලා පාවිච්චි කරන්න පුළුවන් විදියට. මොකද ඒකට හේතුව මේ ස්කෑනර්ස් හදලා තියෙන්නෙම ෆාස්ට් ප්‍රොඩක්ට් ස්කෑන් කරන්න පුළුවන් වෙන්න. ඉතින් එතකොට ඔයාලට බාකෝඩ් එකේ හැම එහා කර ඉන්න දෙයක් නැහැ. මොකද ඒකට හේතුව බාකෝඩ් එකේ හැම පැත්තම ස්කෑන් වෙන නිසා. ඉතින් හරිම ලේසියෙන් පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි මේක වැඩියෙන්ම ඔය සුපර් මාකට් වලට වගේ නැත්නම් ෆාස්ට් ප්‍රොඩක්ට් ස්කෑන් කරන තැන් වලට මේ බාකෝඩ් ස්කෑනර් එක මෙච්චරටම පාවිච්චි කරන්න ප්‍රසිද්ධ වෙලා තියෙනවා. රයිට්. එතකොට මේ ස්කෑනර්ස් જાති අපි අර කලින් කතා කරපු CCD ලේසර් වගේ බාකෝඩ් ස්කෑනර්ස් වලට සාපේක්ෂව ගත්තොත් එහෙම මිලෙන් ටිකක් වැඩි. හැබැයි ඔයා ස්පීඩ් එක ගැන කන්සිඩර් කරන කෙනෙක් නම් මේ වගේ බාකෝඩ් ස්කෑනර් එකකට යන එක තමයි සුදුසුම. මොකද ඔයාට සෑහෙන ෆාස්ට් විදියට වැඩ ටික කරගෙන යන්න පුළුවන් නිසා. right අපි ඊළඟට කතා කරන්නේ 2D barcode scanners ගැන. ඔයා කලින් ඉගෙන ගත්තා වගේ 2D barcode technology එකේ තියෙන label ಜಾති ටික අපිට පුළුවන් මේ 2D scanner එකෙන් read කරන්න. ඒ විතරක් නෙමෙයි 1D barcode technology එකට අදාළ තියෙන labels ටික අපිට පුළුවන් මේ scanner එකෙන් read කරන්න.
ඉතින් මේක අපිට ඕල්ලින් වන් සොලූෂණයක් විදිර අඳුරගන්නත් පුළුවන්. ඉතින් මේ බාකෝඩ් ස්කෑන එක වැඩ කරන විදිිය සරලෝම කතාකරොත් එහෙම මේක හරිට වැඩ කරන්න පුංචි කැමරාවක් වගේ මේකේ තියෙන කැමරාවෙන් ඔයා මේක ඉස්සරහල්ලන බාකෝඩ් ලේබල්ලයක් වෙන්න පුළුවන් හෙමනත්තන් කිවවාර එකක් වෙන්න පුළුවන් මේක ස්කෑන් කරලා මේ ස්කෑන එක තියෙන සොෆ්ටයකෙන් මේක ඇන්ලයිස් කරලා ඊටවස් අපිට දෙෙන අවුට්පුට්ටක් විදිර ඒක සමහරක් විට කෝඩ් එකක් වෙන්න පුළුව එහමනැත්තන් එක ලිංක එකක් වෙන්න පුළුවන් ඒවගේ අදාලා ඩේට එක මේ වගේ 2D බාකෝඩ් ස්කෑනස් වලින් අපිට බොහොම ඇකවරේට් මට්ට මේ රිසල්ට් බලාගන්න පුළුවන් එනිසා තමයි මේ 2D ස්කෑනස් මෙච්චරම ජනප්‍ර වෙලා තියෙන්නේ ඉතිං මේ බාකෝඩ්ඩෝල තියෙන විශේෂත්වය තමයි අපි කලින් කතා කරපු සමහරක් ස්කෑනස් වල තිබ්බ නැති ඩිජිටල් ස්ක්‍රීන් වල තියෙන ලේබල් ස්කෑන් කරන්න පුළුවන් එක උදාහරණයටවා දැනටමත් එක්ස්පීරියන්ස් කරලා ඇති කිව්වාර එකක් වුණත් තියෙනකොට ෆෝන් එකෙන් හරි ස්කෑන් කළ ටක් ගාලා වගේ URL එකට යනවා එහෙම නැත්තං තෙල් ගහන තැනති වෙන්න පුළුවන් ඒගොල්ලෝ එකින් රීඩ් කරනවා ඉතින් මේ හැමතැනම 2D බාකෝඩ් ටෙක්නෝලොජි එක තමයි යූස් වෙන්නේ මොකද මේ ස්කෑනරෙත් තියෙන හරිට පුංචි කැමරාවක් වගේ තියෙන නිසා ඉතිං එකම සෙනාරුවක තමයි වැඩ කරන්නේ ඉතිං මේකෙදි ෆෝන් එක වෙන්න පුළුවන් ටැබ් එක වෙන්න පුළුවන් මේ මොකේ තිබත් බාගොට් ලේබල්ලයක් වුණ කිව්වාරයක් වුණත් මේකින් ස්කෑන් කරගෙන ඩේට ගන්න පුළුවන් හැකියාව මේ ස්කෑනස්වලට තියෙන අනික් එක තමයි මේක තියෙන ඔම්නි ඩිරක්ෂන්ස් කියන ටෙක්නෝජි එක මේක අපි අනික් කතා කරපු ලේස ස්කෑනස් වල වගේ හෙමනත්තන් CCD ස්කෑනස් වගේ ඒ ලයිට් එකටම හෙමනත්තන් ලේසයකටම තියල බාකෝඩ් ගල්ලන්න උමනාවක් නෑ ස්කෑන එකට හුවන ඒරියගේ ටශ්ුනත් ඇති ටක්ගල අඳුරගන්න මේ ස්කෑන එකට හැකියාව තියෙනවා ඉතින් මේක මොන පැත්තර වුණත් උඩද යටද හැරිලාද කිසිම දෙයක් අදාලත්වයක් නැහැ ඔම්නි ඩිරක්ෂන්ස් තියෙන නිසා ඕන විදිකට අල්ලපු ගමන් ටක්ගල අඳුරගන්න පුළුව අනික් එක තමයි මේ 2D බාකෝඩ් ස්කැනස් වලන අලුත්ම ටෙක්නෝජික තමයි මොක්ෂන් ටොලරන්ස් කියන එක මේක සාමාන්‍යෙන් තප්පරයට මීටර 6ක විතර ස්පීඩ්ඩයෙන් යන බෙල්ට එක තියෙන පඩක්ට එක තියෙන කෝඩ් එකක් වුණත් මේ ස්කෑනයකට අඳුරගන්න හැකියාව තියෙනවා ඉතින් මේ බාකෝඩ් ස්කෑනස් වල දියුණු වෙන ස්පීඩ් එකත් එක්ක අපිට හිතන්න පුළුවන් ඉස්සරහට අර අපි අනික් කතා කරපු ස්කෑනස් ජාති එන්න මේ මාකට් එකෙන් අයින්වෙන්න යනවාද කියලා මොකද එකට හේතුව මේ 2D බාකෝඩ් ස්කෑනස් කියන ජාතිය ඕල් ඉන් වන් සොලූෂන්යක් විදිහට මාකට් එකට ඇවිල්ලා තියෙනවා සහ එන්නම සෑහෙන ඩෙවලොප් වෙමින් පවතිනවා බිසන්සයක් කරන කෙනෙක් විදිහට මේ වගේ බාකෝඩ් ස්කෑනයකට යන එක සෑහෙන වාසියක් ඔයාගේ බජට් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙන්න මේ 2D බාකෝඩ් ස්කෑනර්ස් කියන ඩිවයිස් වලටත් දැන් AI කියන ටෙක්නෝලොජි එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හින්දා ලේබල් එකෙන් සාමාන්‍යයෙන් 40ක් විතර ඩැමේජ් වෙච්ච ලේබල් එකක් වුණත් මේ ස්කෑනර්ස් වලට දැන් රීඩ් කරගන්න පුළුවන් හැකියාව මේ AI ටෙක්නෝලොජි එකත් එක්ක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඩිවයිස් වල ස්කෑන් කරන්න පුළුවන් රේන්ජ් එක ගැන කතා කරොත් එහෙම normal 2D බාකෝඩ් ස්කෑනර් එක සාමාන්‍යයෙන් අපිට පුළුවන් සෙන්ටිමීටර් 60ක් විතර වගේ ප්‍රමාණයක් වෙනකන් රීඩ් කරන්න හැකියාව මේවා පුළුවන්. සාමාන්‍යයෙන් මිඩල් රේන්ජ් එකට වගේ කිව්වොත් එහෙම මේවා පුළුවන් සාමාන්‍යයෙන් මීටර 5ක් විතර වගේ ප්‍රමාණයක් වෙනකන් රීඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඒකත් මදි නම් ඔයාට පුළුවන් ඇඩ්වාන්ස් ලෙවල් එකේ තියෙන ස්කෑනර්ස් වලට යන්න. උදාහරණයකට ඔයා වෙයාහවුස් එකක් වගේ කරන කෙනෙක් නම් ගොඩක් උඩ රැක් වල දාලා තියෙන ප්‍රොඩක්ට් වල තියෙන කෝඩ්ස් එහෙම ඔයාලට රීඩ් කරගන්න උවමනාවක් තියෙනවා නම් පල්ලෙහා ඉඳලා ඉතින් ඒ උසත් එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් මීටර 21ක් විතර රේන්ජ් එකේ යන ලේබල් රීඩ් කරන්න පුළුවන් ඇඩ්වාන්ස් බාකෝඩ් ස්කෑනර්ස් මේ විදිහ දැන් මාකට් එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ටෙක්නෝලොජි එකක් තමයි මේ 2D බාකෝඩ් ස්කෑනර්ස් වල තියෙන්නේ. ඉතින් දැන් ඔයාට බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට වැඩියෙන්ම ගැලපෙන්නේ මොන වගේ බාකෝඩ් ට්‍රේඩ් එකක්ද කියලා. රයිට් බාකෝඩ් ස්කෑනර්ස් වගේම ඔයාට මේ බාකෝඩ් print කරන්න පුළුවන් හොඳ printers මොනවද කියලා හැම ඔයා මේ වෙද්දී හොයන ගමන් නම් ඉන්නේ. එහෙම නැත්නම් ඔයාට ප්‍රශ්නයක් ඔළුවට ආවනම් අපි ඔයාගේ බිස්නස් එකටම ගැලපෙන හොඳ print එකක් තෝරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක description එකේ link එක දාලා තියන්නම්. ඔයාට එතනින් බලලා idea එකක් ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට ගැලපෙනම print එක මොකක්ද කියලා. රයිට් ඔයා බාකෝඩ් ස්කෑන එකක් ගන්න කලින් ඔයාගේ බිස්නස් එකට ගැලපෙන IP රේටින් එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒ කියන්නේ IP රේටින් එකෙන් අදහස් වෙන්නේ මේක නිකන් ප්‍රොටෙක්ෂන් ස්කෝර් එකක් වගේ. මේකෙන් ස්කෝර් කරනවා ඩස්ට් එක සහ වෝටර් රෙසිස්ටන්ට් වල තියෙන හැකියාව. ඉතින් ඔයාගේ බිස්නස් එක ඔයා වැඩ කරන් යද්දී ගොඩක් ඩස්ට් එක වතුර වෙන්න පුළුවන්, කෙමිකල්ස් වෙන්න පුළුවන්. මේ වගේ ඒවත් එක්ක ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් IP රේටින්ස් ගැන හිතන්න වෙනවා. IP රේටින්ස් කියන එකෙන් අදහස් වෙන්නේ ඉන්ග්‍රෙස් ප්‍රොටෙක්ෂන් කියන එක. ඒ කියන්නේ මේ ඩස්ට් එක නැත්තම් වතුර නැත්තම් කෙමිකල් වගේ දේවල් ඇතුල් වෙන්න තියෙන
ප්‍රොටෙක්ෂන් එකට දීපු ස්කෝ එකක් තමයි IP රේටින්යක් කියලා කියන්නේ. මේකේ පළවෙනි ඩිජිට් එක අපි ඩස්ට් එක පැත්තෙන් තියෙන ප්‍රොටෙක්ෂන් එක ගැන ස්කෝ කරනවා. දෙවෙනියට තියෙන ඩිජිට් එක වෝටර් රෙසිස්ටන්ට් පැත්තෙන් ස්කෝ කරනවා. ඉතින් මේ දෙක එකතු වෙලා තමයි IP42 IP65 වගේ නම්බර්ස් එලියට එන්නේ. ඉතින් මෙන්න මේ නම්බර්ස් දෙක බේස් කරගෙන තමයි IP නම්බර එකක් ක්‍රියේට් වෙන්නේ. ඉතින් මේ IP නම්බර එක අඩුයි කියලා කියන්නේ ප්‍රොටෙක්ෂන් එක අඩුයි කියන එක. මේ IP නම්බර එක වැඩි කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රොටෙක්ෂන් එක වැඩි කියන එක. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි ඩිජිට් එක ගත්තොත් එහෙම 0 ඉඳලා 6 වෙනකන් ස්කෝර් කරලා තියෙනවා. දෙවෙනි ඩිජිට් එක ගත්තොත් 0 ඉඳලා 9 වෙනකන් ස්කෝර් කරලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් අයිඩියා එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ස්කෑන් එකක් ගද්දී ඒකේ තියෙන IP රේටින් එක මොන වගේක්ද තියෙන එක අනුව ඔයාලට හිතන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට ගැලපෙනවද කියලා. අපි පොඩි උදාහරණ එකක් බලමු. මේ IP රේටින්ස් එක්ක කොහොමද ඔයාගේ බාකෝඩ් ස්කෑන් එකක් සිලෙක්ට් කරන්න කියලා ඔයාගේ බිස්නස් එකට ගැලපෙන විදිහට. බාකෝඩ් ස්කෑනර්ස් වලින් ගත්තොත් ඔයා රිටේල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් IP42 වගේ රේටින්ස් තියෙන බාකෝඩ් ස්කෑනර්ස් වගේ මාකට් එකේ තියෙනවා. ඒවා ගොඩක් ගැලපෙන්නේ රිටේල් වගේ බිස්නස් කරන කෙනෙක් නම්. ඔයා ෆුඩ් සිටි වෙන්න පුළුවන්, ෆාමසි, සාමාන්‍ය එදිනෙදා වැඩ කරගෙන බිස්නස් එකක් නම් ඒ වගේ එකකට මේ වගේ රේටින්ස් තියෙන ස්කෑනර්ස් අවුලක් නැහැ. මේ ස්කෑනර්ස් වල සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 15ත් 35ත් අතර වගේ රේන්ජ් එක තියෙන උෂ්ණත්වයන් යටතේ හොඳ විදිහට වැඩ ටික කරගෙන යන්න හැකියාව තියෙනවා. කූල් රූම් වල වගේ එහෙම නැතුව වගේ සාමාන්‍ය මේ වගේ හීට් එක තියෙන එන්වයරන්මන්ට් එකක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලට මේ වගේ බාකෝඩ් ස්කෑනර් එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා කූල් රූම් එකක් ඇතුළේ වෙයාහවුස් එකක් වගේ කරන කෙනෙක් නම් IP54 වගේ රේටින් ස්කෝර් තියෙන බාකෝඩ් ස්කෑනර්ස් වලට යන්න මේ වගේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ඍණ 20ක් විතර වගේ ප්‍රමාණයක් වෙනකන් තියෙන කූල් එකක් වුණත් දරාගන්න හැකියාව තියෙනවා මේ වගේ ස්කෑනර්ස් වල. ඉතින් මේවා ඒවටම ගැලපෙන විදිහට හදලා තියෙනවා. අර කූල් රූම් වල තියෙන හිම වගේ ඇතුළ බැඳින්න නැති වෙන්න වෙනම හීට් එක එන ටෙක්නොලොජිස් පාවිච්චි කරලා ඒ වගේ ඒවටම ගැලපෙන ස්කෑනර්ස් මාකට් එකේ ඔයාට ගන්න හැකියාව තියෙනවා. අනික් එක තමයි ඔයා මැනුෆැක්චර් වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඒ වගේ මැනුෆැක්චරින් එකක් ඇතුලේ ඩස්ට් එක එහෙම සෑහෙන්න යන්න පුළුවන්, නැත්නම් වතුර යන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේ ගැලපෙන ස්කෑනර්ස් තියෙනවා සාමාන්‍යයෙන් IP රේටින් 65 වගේ රේන්ජ් එකේ යන දේවල්. ඉතින් ඔයාට ඒ වගේ බිස්නස් එකක් නම් තියෙන ඔයාට සාමාන්‍යයෙන් ඒ වගේ IP ඉහළගයක් තියෙන බාකෝඩ් ස්කෑන් එකක් සිලෙක්ට් කරන්න හැකියාව තියෙනවා. අනික එක තමයි සාමාන්‍යයෙන් හෙල්ත් කෙයාර් වගේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම IP රේටින් එක ගැනත් ඔයා හිතන්න ඕනේ. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඩස්ට් එක පැත්තෙන් වගේම අනිත් පැත්ත තමයි සැනිටයිසර් වගේ පාවිච්චි කරන ගොඩක් වෙලාවට හොස්පිටල් වල වගේ වෙද්දී සැනිටයිසර්ස් එහෙම ගැවෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේන් වෙන හානියවම කරන්න සාමාන්‍ය බාකෝඩ් රීඩර්ස් වලට හරියන්නේ නැහැ. ඒ වගේ පොඩ්ඩක් IP ඉහළගයක් තියෙන එකක් ගන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මේ IP යගේ වැඩි වුණා කියලා හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ 100% dust proof එහෙම නැත්නම් 100% water proof කියන එක. ඒකෙන් කියවෙන්නේ මේ ටෙස්ට් එක පාස් වෙලා කියන එක විතරයි. ඒ නිසා ඒකත් ඔළුවේ තියාගෙන මේවා පාවිච්චි කරද්දී වැඩ ටික කරගෙන යන්න. සාමාන්‍යයෙන් මේ වගේ බාකෝඩ් ස්කෑනර්ස් වල via USB type එකේ එන ස්කෑනර්ස් උත් තියෙනවා. ඊට අමතරව Wi-Fi Bluetooth වලින් වැඩ කරන ස්කෑනර්ස් උත් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේ සාමාන්‍යයෙන් ඔයා එක තැනක බාකෝඩ් ස්කෑනර් එක තියාගෙන පාවිච්චි කරන කෙනෙක් නම් චෙක් අවුට් කරන තැනක වගේ ඔයාට වයර් එකට වගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙයාහවුස් එක වගේ නම් ඉන්නේ ඔයා තනින් තැනට ගෙනහිල්ලා බාකෝඩ් ස්කෑන් කරනවා නම් ඔයාට පුළුවන් Wi-Fi නැත්නම් Bluetooth වගේ ස්කෑනර් එකකට යන්න. ඉතින් ඔයා මේ වගේ දේවලුත් කන්සිඩර් කරන්න බාකෝඩ් ස්කෑන් එකක් ගන්න කලින්. රයිට්, අපි බලමු මේ බාකෝඩ් ස්කෑනර්ස් වල තියෙන ටෙක්නොලොජිස් මොනවද කියලා අලුත්ම දේවල්. එකක් තමයි මේ ambient scanning කියන ටෙක්නොලොජි එක. උදාහරණයක් ගත්තොත් එහෙම මේකෙන් පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆ්‍රිජ් එකක් නම් තියෙන්නේ ඒකේ අඩු වෙන බඩු ටික ඔක්කොම මෙෂර් කරගන්න මේ ambient scanning කියන ටෙක්නොලොජි එකෙන්. ඉතින් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ ඔටෝමේට් වෙච්ච ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් සිස්ටම්. මොකද වෙනම නෝට් කරගන්න දෙයක් නැහැ. ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඒවා ස්ටෝර් කරලා තියෙන බඩුවක් ගත්ත ගමන් එළියට මේ ambient scanning ටෙක්නොලොජි කරා අඳුරගෙන ඔටෝමැටිකලිම ස්ටොක් එක මැනේජ් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ලෙවල් එකට මේ වෙද්දී ambient scanning කියන ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙනවා. මේවා තියෙන අනික් ටෙක්නොලොජි එක තමයි invisible barcode කියන එක. මේක Digima කියන කම්පැනි එකෙන් තමයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් මේකේ අපිට අර සාමාන්‍ය ඒවා වගේ පැකේජින් වල barcode labels බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේකේ තියෙන invisible විදිහට.
මුළු පැකේජන් එක පුරාවටම ඉන්විසිබල් විදිහට බාකෝඩ් ප්‍රින්ට් කරලා තියෙන්නේ මේ ටෙක්නෝජිකේදී චෙකව් කරන තැනදි කැසියට මේක බාකෝඩ් එක තියෙන තැන අල්ලන්න ඕනි කියලා එකක් නැහැ. දැන් අර කලින් සාමාන්‍ය ප්‍රොඩක්ට් වල නම් බාකෝඩ් එක තියෙන තැනම අල්ලන්න ඕනි. හැබැයි මේක එහෙම එකක් නැහැ. මුළු ප්‍රොඩක්ට් එක කොහේ පැත්ත ඇල්ලුවත් ටක් ගාලා ස්කෑන් වෙනවා. මොකද ඒකට හේතුව මුළු පැකේජන් එක පුරාවටම ඉන්විසිබල් විදිහට බාකෝඩ්ස් ප්‍රින්ට් කරලා තියෙන නිසා. ඉතින් මේක මාර ෆාස්ට් විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. මේ වෙද්දී වෝල්මාර්ට් වල වගේ ටෙස්ට් කරගෙන යනවා. රයිට්, අනික් එක තමයි AI motion tolerance කියන ටෙක්නෝලොජි එක. ඉතින් මේක මේ වෙද්දී සාමාන්‍යයෙන් තප්පරයට මීටර 6ක විතර ස්පීඩ් එකකින් යන ප්‍රොඩක්ට්ස් වල තියෙන ලේබල් උනත් අයිඩෙන්ටිෆයි කරගන්න මේ ටෙක්නෝලොජි එකට පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ බාකෝඩ් ලේබල් එක එහෙම නැත්නම් QR එක 140ක් විතර වගේ ඩැමේජ් වෙච්ච ලේබල් එකක් උනත් මේ AI ටෙක්නෝලොජි හරහා රීඩ් කරගන්න දැන් හැකියාව තියෙනවා. මේ වගේ ටෙක්නෝලොජිස් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ බාකෝඩ් ස්කෑනර්ස් එක්ක. රයිට්, ඒ විතරක් නෙමෙයි දැන් ඉස්සරහට ස්මාර්ට් ග්ලාස් බලාගන්න පුළුවන් වෙනවා අපිට. දැන් ඔයා වෙයාහවුස් එක වගේ වැඩ කරන එක්කෙනෙක් නම් ඔයා බාකෝඩ් ස්කෑන් එක අරන් ගිහිල්ලා තැනින් තැනට ගිහින් ස්කෑන් කර කර යන්න ඕනේ. ඉතින් ඉස්සරහට එහෙම ඕන වෙන්නේ නැහැ. මේ ස්මාර්ට් ග්ලාස් එක එහෙම නැත්නම් ස්මාර්ට් බාකෝඩ් ස්කෑන් එක ඔයා දාගත්තට පස්සේ ඔයාට බොහොම ලේසියෙන් ස්කෑන් කරගෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් මේ වගේ ස්මාර්ට් ග්ලාසස් මාකට් එකට ආවට පස්සේ. අනික් එක තමයි බාකෝඩ් සහ RFID වගේ ටෙක්නෝලොජිස් එකතු වෙලා ලොකු පෙරලියක් වෙන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ වගේ දේවලුත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට මාකට් එකේදී. ඉතින් මම හිතනවා ඔයාලට දැන් ෆුල් බාකෝඩ් ස්කෑනර්ස් ගැන ෆුල් අයිඩියා එකක් හම්බුණා කියලා. ඉතින් ඔයාට මේ දේවල් ඔක්කොම කන්සිඩර් කරලා බලලා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට වැඩියෙන්ම ගැලපෙන බාකෝඩ් ස්කෑනර් එක තෝරගන්න.